Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද මේ vlog එක day vlog එකක්. ඉතින් මට හිතුණා අද දවසේ හැමදේම ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් අද මම off දවස. ඉතින් මම off දවසට ඉතින් වෙලාසිනින් හැරෙන්නේ නැහැ නේ. ඒතර තමයි පොඩ්ඩක් නිදා ගන්න තියෙන්නේ. ඉතින් මම උදේ නැගිටලා මේ මම්මගේ කොෆි එක හදාගන්න තමයි යන්නේ. ඊට පස්සේ මම චූටි ලන්ච් එකක් හදාගන්න තමයි යන්නේ. මම එකට ගත්තේ නූඩල්ස් එකක් හදාගන්න කන්න. මොකද උදේ නැගිට්ටට මට සාමාන්‍යයෙන් උදේට බත් ජාති කන්න බෑ. කන්න බෑ කියන්නේ කැවෙන්නේ නැහැ. මම ওই පොඩි දෙයක් තමයි උදේට කන්නේ. ඉතින් මම මේ පාර හදාගන්න බැලුවේ නූඩල්ස් එකක්. ওই මැගි එකේ නූඩල්ස් එක තමයි මම try කරේ ස්පයිසි. හැබැයි ඒක බලමු ඒක රසද කියලා. නූඩල්ස් එක හදලා ඉවරයි. මම නූඩල්ස් එක හදාගත්ත ළමයි මම ඒක try කරන්න යන්නේ. මම සාමාන්‍යයෙන් මැගි එකේ නූඩල්ස් වලට ආස නැහැ. මම දන්නේ කියලා. ප්‍රියම එකේ නූඩල්ස් වලට තමයි ආස. කොත්තුමී නම් මාරම ආසයි. ඒත් ඉතින් ඒක අර ඉස්සර එන රස එන්නේ නැහැ දැන්. මම දන්නේ ඇයි කියලා. ඉතින් මැගි එක ඉතින් මට හිතුණා මේ මැගි එක පොඩ්ඩක් try කරලා බලන්න. හැබැයි ඒක එච්චර රස නැහැ මට රස නැහැ අනිත් අයට කොහොමද දන්නේ. හරි කොහොමද ඉතින් නැගිටින වෙලාවත් එක්ක ලන්ච් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි හරියන්න දැන් කාලේ ඉන්නේ. එහෙනම් මම වශයෙන් ළමයි මේක තමයි මම යූස් කරන්නේ. මේක තමයි මම යූස් කරන්නේ. කැමේලියා බ්‍රෑන්ඩ් එකේ hair butter එක. ඒක පොඩක් තමයි යූස් කරන්නේ. එක මම මේක පරිණ පාර තමයි try කරන්නේ. ඒක හොඳයි කියලා මම ගොඩාක් වීඩියෝස් වල දැක්කා. ඒක මම යූස් කරන්න කියලා ගන්න බැලුවා. ඒක hair එකට ගොඩක් හොඳයි. ඒක මාරුම් සුවඳයි. ඒක. ඊට මාරුම් සුවඳයි. හරි එහෙනම් අපි මේ vlog එක මේ කොටස මෙතනින් ඉවරයි. අපි හවසට මොනවද කරන්න කියලා මම ඔයාලට අරගෙන එන්නම්. ජීවාරු දවසට තමයි ළමයි සෑහෙන්න වැඩ ගොඩක් තියෙන්නේ. ඉතින් එදාට තමයි ගෙදර රස් කරනවා. නිවාරු දවසට තරම් වැඩ කරන දවසටවත් නැහැ. ඉතින් නිවාරු දවස කියන එක ඒ දවස මාර ඉක්මනට ගෙවෙනවා. ඒක නම් හිතා ගන්නවත් බෑ. අනේ මන්ද ඉතින් බලන්නකෝ ඒකත් හැටි. ඔන්න ඉතින් කොහොම හරි නිවාඩු දවසත් ගෙවිලා ගියා. මේක තමයි මම හදාගත්ත ස්නැක් එක. එහෙනම් අපි දැන් මම මේ vlog එක end කරන්න යන්නේ. එහෙනම් අපි තවත් ලස්සන දවසක තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ මම subscribe කරලා නැත්නම් මම දැන්ම subscribe කරගෙන යන්න. See you next time. Bye.